ගන්නව නම් ඔබතුමාලා විහිළුවට ගන්න ජනාධිපතිතුමාගේ නොහැකියාව. මොකද මේ විශේෂ භාරය ඉන්නේ මේ රටේ විධායක ජනාධිපතිවරයා. ඒක අමතක කරන්න එපා. අපි මේ පැත්ත බලන්නේ අපි දිනසය අපි තියලා දැනුවත් කළා ඉවරයි ඉඩම් හොයලා ඉවරයි. අපි ඒක වැඩේ තුට්ටක් පරක් වෙන්න පුළුවන්. මේ දැන් තියෙන්නේ මේ ආපදාවට ලක් වෙච්ච මිනිස්සු දුකටපත් වෙච්ච මිනිස්සුන්ගේ මිනිස්සුන්ගේ පිළිහිට අපිට අපේ එකා ඉන්නවා. අපි දිනසය ඉන්න මේ ප්‍රශ්නේ මේක කියන්න ඕනේ නැද්ද? කියන්න ඕනේ. මේකේ වැරද්දක් තියෙනවද? නෑ. සහෝදර ආන ප්‍රශ්නෙට උත්තර දෙන්න. දැන් වාගේ මම අහන්නේ කියන්නේ පුරුදු වෙන්න. අපි දේශපාලනය කරනවා අපි දුක් වේදන පිළිබඳව ගාවට එනවා අපි ඒක දන්නවා. රයිට්? වත් කොල්ලෙක් මාත් කොල්ලෙක්. ඉතින් අපි කියන්නේ දේ වාගේ දේ මම අහන්නේ කියන්නේ. මම මුකුත් කිව්වේ නෑනේ. මේ කට්ටිය කෑගාලා එළවලුකට මම ගවත්ත ගත්තනේ. එහෙනම් මම කියන දේත් අහගන්න. රයිට් මේක එකතු වෙලා ගොඩ දාන්න මිනිස්සුන්. වාගේ අයියව බලා ගන්න. මගේ දේශපාලනේ මම කරනවා. හැබැයි මේ මිනිස්සුන්ව මාස ගණන් කඳුරුල තියන්න බෑ. ඒකට විකල්පයක් අපි හොයන්න ඕනේ. හරි? ඒක තමයි මමත් කියන්නේ ඒකයි උඹත් කියන්නේ. ඒක අපි දෙන්න මේකට අරගෙන වැඩක් වෙන්නේ නෑ. හරි. ඒක මල්ලි මම පාර්ලිමේන්තුවේ බේර ගන්නම්. ඒක වත් දෙක මට බේර ගන්න බෑ. මේකට වග කියන්න ඕනේ කවුද කියන එක අපි කාර්යකාරක සභාවක් දාලා අහන්නකෝ වාගේ මම අහන්නේ කියන්නේ බං. දැන් මම කියන දේ අහන්නේ බංකෝ. පොඩ පුරුදු බංකෝ ඒක. නෑ බං. මම ඇත්ත කියන්නේ. දැන් පාර්ලිමේන්තුවේ තීරුම්කාරක සභාවක් දාලා වාක්‍යයෙන් පැහැර හරියද නැද්ද කියන එක අපි හොයමු. හරි? ඒක ඔයාලට දැන් නිගමනට එන්න බෑ මට එන්න බෑ. රයිට්? මගේ මෙහාන කොල්ලෝ මගේ දේශපාලනේ වෙනස්. මට එක එකට චෝදනා කරන්නේ නෑ මම. චෝදනා කරනවා චෝදනා ඕන තරම් තියෙනවා. දැන් අද දැක්කනේ ඇඹිලිපිටියේ ගංජහේනේ කතාව. මම කිව්වේ නෑනේ මේ මීඩියා එකේ. දැන් මේ මීඩියා කතාව වොයිස් කට් එක ගහනකොට මම ඇඹිලිපිටියේ කතාව කිව්වද? නෑ. ළමයි දෙන්නෙක් මැරලා ඉන්නවා IDH එකේ. බෙහෙත් විස වෙලා. ඒ ගැන මම කතා කරාද? නෑ. ඇයි ඒ? ඒ කතා කරන තැනක් තියෙනවා. ඒ කතාන්නේ මෙතන නෙවෙයි. හරි? දැන් මෙතන මේ මිනිස්සුන්ව ගෙවල් වලට යන ප්‍රශ්නේ අපි ඉස්සලා බේරගමු. හරි? ඒක කරාම අපි දින දෙපැත්තේ දේශපාලනය කරමු. හරි?